සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීය දුවා දරුවන්ට. ඉතින් දෙව පුතේ අපි අද කතා කරන්න හදන්නේ ඔයාලගේ පළවෙනි මොඩියුලයේ සංඛ්‍යා කලාප කියන පළවෙනි පාඩමේ සංඛ්‍යා කලාප කියන කොටසට අදාළව තියෙන විෂය කරුණු ආවරණය වෙන විදිහට පරණ විෂය නිර්දේශයේ ඔයාලගේ අයියලා අක්කලා වාර විභාග වලට ලියපු 6 වසර අයියලා අක්කලා වාර විභාග වලට ලියපු පේපර් වල තිබ්බ ප්‍රශ්න කීපයක් තමයි අපි මේ ඔයාලගේ සිලබස් එකට ගැලපෙන විදිහට මේ ප්‍රශ්න ටිකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේකට කලින් වීඩියෝ එකකින් අරගෙන ආවා ඔයාලගේ ස්ථානීය අගය මොඩියුල් එකේ ස්ථානීය අගය කොටසට අදාළව ප්‍රශ්න ටිකක් ඒ වීඩියෝ එක සාකච්ඡාවෙන් පස්සේ ඔන්න අපි අද එනවා සංඛ්‍යා කලාප කතන්දරේ කතා කරන්න. ඉතින් පුතා මෙන්න මේකට අදාළ ප්‍රශ්න ටික ඔබට PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මේකේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න අදාළ ලින්ක් එක. right. ඉතින් පුතා ඒ වගේම ඔබට අදාළ අනිත් WhatsApp group වල links උත් ඔය group එක පහළ description box එකේ තියෙනවා. ඒ හරහා ඔබට අවශ්‍ය group එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් පුතේ අපි අද චුට්ටක් මම උත්තර ටික ටක් ටක් ගාලා ලියාගත්ත වීඩියෝ එක ටිකක් ෂෝට් කරගන්න ඕන නිසා ඉතින් පුතා මේකේදී ඔයාලට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරමින් ඔබගේ උත්තර ප්‍රශ්න වලට ලියපු උත්තර ටික චෙක් කරගන්න ඩිස්කෂන් එකට අවශ්‍ය විදිහට ඔබට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පුතා මේකේ මුලින්ම කියන්නේ 2,29,368 යන සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න කියලා. එහෙනම් පුතා 2,000,000 කිව්වහම දෙමිලියන කලාපේ 2 ඉන්නවා. 29,000. එහෙනම් පුතා දහස් කලාපේ 29. හැබැයි අපි දන්නවා කලාපෙට ඉලක්කම් 3ක් ලියන්න ඕන හින්දා 0.29. ඊට පස්සේ කියනවා 368. එහෙනම් පුතා ඒක කලාපේ ඉන්නවා කවුද? 368. දෙවෙනි ගානේ පුතේ 18 බිලියන 7 මිලියන 423 ඉලක්කමෙන් ලියන්න කියනවනේ. එහෙනම් පුතා බිලියන කලාපේ 18. එහෙනම් 18 බිලියන කලාපේ ඉන්නවා. ඊළඟට මිලියන කලාපේ ඉන්නවා 7 අපිට යව ලියන්නවා 0.2. right. ඊට පස්සේ පුතා මිලියන කලාපෙට පස්සේ දහස් කලාපේ ඉන්න ඕනේ. හැබැයි මෙයා දහස් කලාපේ ගැන සඳහනක් කරලා නැහැ. ඒකින්ද අපි දහස් කලාපෙට දානවා 0.3ක්. ඊට පස්සේ ඒක කලාපේ මෙයා කියනවා 423 ඉන්නවා කියලා. 423 ඉන්නවා කියලා කියනවා. තුන්වෙනි ගානේ පුතා 1 බිලියන. එහෙනම් බිලියන කලාපේ පුතා ඉන්නවා 1. ඊට පස්සේ 69 මිලියන 69 මිලියන. එහෙනම් මිලියන කලාපේ 69 ලියන්න ඕන 0.69. right. ඊට පස්සේ ඒක කලාපයක් දහස් කලාපයක් ගැන සඳහන් කරලා නැහැ කින්ද 0.3ක් එනවා දහස් කලාපෙට. ඒක කලාපේ ඉන්නවා පුතා 384. හරිද? හතරවෙනි ගාන. හතරවෙනි ගානේ කියන පුතා 28 බිලියන. එහෙනම් පුතා බිලියන කලාපේ 28 ඉන්නවා. 3 මිලියන. එහෙනම් මිලියන කලාපේ 3 හැබැයි අපිට ලියන්න වෙනවා 0.3. right. 220,000. එහෙනම් දහස් කලාපේ පුතා 220 ඉන්නවා. 315 කියනවා. එහෙනම් ඒක කලාපේ ඉන්නවා කීයද? 315. right. පස්වෙනි ගාන. පහත් සංඛ්‍යාව වචනෙන් ලියන්න කියනවා. මෙන්න මෙහෙම වගේ සංඛ්‍යාවක් දීලා වචනෙන් ලියන්න කියනවා. එහෙනම් පුතා අපි මුලින්ම කලාප ටික අඳුර ගන්න එපා. මෙයා කවුද? ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය. ඒතර අපි මොකද කරන්නේ? කලාපයේ ඉන්න සංඛ්‍යාව කියලා කලාපේ නම ලියන විශේෂණ පදයක් විදියටනේ. ඒකක කලාප විතරක් අපි ඒකක කියලා අවසානට කියන්නේ නැහැ. ඒතර මෙතන කවුද ඉන්නේ? 2 මිලියන. අපි ඒක කියනවා දෙමිලියන කියලා කියනවා. දෙමිලියන. මෙතන ඉන්නවා 1. ඒතර අපි කියනවා දෙමිලියන 1,540. දෙමිලියන 1,540. හයවෙනි ගානේ 43 මිලියන 54,000 සම්මතාකරණ ලියන්න කියන පුතා. එහෙනම් 43 මිලියන. එහෙනම් පුතා මිලියන කලාපේ 43 ඉන්න ඕනේ. 54,000 පුතේ දහස් කලාපේ 0.54 ඉන්න ඕනේ. ඒ කියන්නේ 0.54 ඒකක කලාපයක් ගැන කියවන්නේ නැති හින්දා පුතා 0.3 දාන අපි ඒකක කලාපෙට. හත්වෙනි ගානේ පුතේ 200 බිලියන. එහෙනම් බිලියන කලාපේ 200 ඉන්නවා. 460,000 මිලියන කලාපයක් ගැන කතා කරේ නැති හින්දා අපි 0.3ක් දැම්මා. 460,000. එහෙනම් දහස් කලාපේ 460 ඉන්නවා. 205. ඒ කියන්නේ පුතා ඒක කලාපේ 205 කියන එක්කෙනා ඉන්න. අටවෙනි ගානේමයි පුතේ අපිට මෙන්න මේ සංඛ්‍යාව වචනයෙන් ලියන්න කියනවා. අපි කලාප ටික අඳුර ගන්නවා ඒකක දහස් මිලියන. එහෙනම් සංඛ්‍යාව මෙහෙම කියවන්න පුළුවන් අපිට. 254 මිලියන 304,078 මම ආයි කියන්නම් 254 මිලියන 304,000
78 අපි ඒක කලාප විශේෂ නමක් කියන්නේ නෑනේ. 9 වෙනි ගාන. 9 වෙනි ගාන කියන පුතේ වාට මේ සංඛ්‍යාව කලාප වලට වෙන් කරලා ලියන්නලු. ඒතකොට පුතා මම දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3 3 වෙන් කරගත්තාම කලාප වලට වෙන් කරගන්න පුළුවන්. ඒතකොට අපිට එනවා 4යි 800යි 532. රෝම ඉලක්කම් දෙකේ කියන මේ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය ලියන්න කියලා. එහෙනම් පුතා කලාප ටික අඳුරගත්තොත් ඒකක දහස් මිලියනනේ. ඒතකොට අපි සංඛ්‍යා නාමය ලියද්දී 4 මිලියන අපි 4 මිලියන කියලා කියන්නේ. එතකොට 4 මිලියන 800,532 4 මිලියන 800,532 හරි ලේසි නේද සංඛ්‍යා කියවන එක. 10 වෙනි එක සංඛ්‍යාවක් දීලා අපිට යව සම්මත ආකාරයට ලියන්න කියනවා. එහෙනම් මම දකුණු පැත්තේ ඉඳලා පුතේ ඉලක්කම් 3 3 වෙන් කරගත්තා. එතකොට ඉන්නවා 5යි 732යි 0.4. සංඛ්‍යා නාමය ලියන්න කියන පුතා ඒකේ රෝම ඉලක්කම් දෙකේ රයිට් ඒකම එකම කොටසේ. එතකොට පුතා අපි කලාප ටික නම් කරගන්නවා ඒකක දහස් මිලියන. එතකොට අපිට එනවා 5 මිලියන 732,004 5 මිලියන 732,004 ඔන්න අපි 11 වෙනි ගාන 3 මිලියන 400 ඉලක්කමේ 3 මිලියන එහෙනම් මිලියන කලාපේ 3 දහස් කලාපයක් ගැන කියවෙන්නේ නැති නිසා මම බිංදු 3ක් දැම්මා. 400ය එහෙනම් ඒක කලාපෙට එන පුතා 400 13 12 වෙනි ගාන 7 බිලියන එහෙනම් බිලියන කලාපේ 7 right 50 මිලියන එහෙනම් මිලියන කලාපේ 50 right දහස් කලාපයක් ගැන කියවෙන්නේ නැහැ ඒකින්ද බිංදු 3 5 කියන්නේ ඒක කලාපේ 5 ඉන්න ඕනේ අපි ආව ලියනවා බිංදු 2.5 කියලා ඉලක්කම් 3කින් ඉන්න ඕන නිසා 13 වෙනි ගානේ පුතේ 5 බිලියන 5 බිලියන ඒ කියන බිලියන කලාපේ 5 මිලියන කලාපයක් ගැන කියවිලා නැහැ ඒකින්ද බිංදු 3ක් දානවා අපි දහස් කලාපයක් ගැනත් කියවිලා නැහැ ඒකින්ද තව බිංදු 3ක් දානවා 3 එහෙනම් ඒක කලාපේ 3 ඉන්නවා එයාව ඉලක්කම් 3කින් ලියන්න ඕනේ අපි බිංදු 2.3 කියලා ගන්නවා 14 වෙනි ගාන මෙන්න මේ සංඛ්‍යාව දීලා එයාව කලා සම්මත ආකාරයට ලියන්න කියනවා. සම්මත ආකාරයට ලියන්න කියන්නේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3 3 වෙන් කරගන්න එකනේ. ඒතර පුතා මේ විදිහටනේ එන්නේ. ඒතර අපිට ලියන්න පුළුවන් 2යි 0.2යි 300යි 500යි. ඒකේ රෝම ඉලක්කම් දෙකේ කියනවා කියවන ආකාරය ලියන්න කියලා පුතා. මේ කලාප ටික හඳුනාගත්තොත් ඒකක දහස් මිලියන බිලියනනේ පුතා. එහෙනම් 2 බිලියන අපි එහෙම කියන්නේ ඒක කියන්නේ 2 බිලියන 2 බිලියන 2 මිලියන 300,500ය 2 බිලියන 2 මිලියන 300,500ය ඔන්න අපිට ලස්සනට ඒක නම් කරගන්න පුළුවන් කලාප ටික අඳුරනවා නම් 15 වෙනි ගාන මේ සංඛ්‍යාවක් දීලා කලාප වලට වෙන් කරන්න කියනවනේ පුතා. එහෙනම් දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3 3 මම වෙන් කරගත්තා. එතකොට එන්නේ 360යි 0.87යි 594යි 0.27. රෝම ඉලක්කම් දෙකේ කියනවා කියවන ආකාරය ලියන්න කියලා. එහෙනම් පුතා කලාප ටික අඳුරගත්තොත් ඒකක දහස් මිලියන බිලියන. එහෙනම් බිලියන කලාපේ ඉන්න 360නේ. එහෙනම් 360 බිලියන 87 මිලියන 594,027. right 360 බිලියන 87 මිලියන 594,027. ඔන්නම තමයි මේකේ තුන්වෙනි කොටස කියනවා එම සංඛ්‍යාවේ 9න් නිරූපණය කරනගේ. පුතා මේ සංඛ්‍යාවේ 9 ඉන්නේ මෙතන. නිරූපණය කරනගේ නහන්නේ. අපි යාගේ ස්ථානියගේ බලමු. 1 10 100 1000 10000. මෙයාගේ ස්ථානියගේ 10000යි. එහෙනම් 10000ව 9ක් කියන පුතා නිරූපිතා ගෙන අපිට 90000ක්. නිරූපිතා ගෙනවා 90000ක්. අවසාන ගාන මේ වීඩියෝ එකේ අපි අද සාකච්ඡා කරනවා ලගේ පළවෙනි පරිච්ඡේදයට අනුව 16 කියන පුතා මේ සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියන්න කියලා. දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3 3 වෙන් කරගත්තා. එතකොට එන්නේ පුතා 50යි 532යි 0.4. ඊළඟට කියන සංඛ්‍යා නාමය ලියන්න කියලා පුතා. කලාප ටික චුට්ටක් අඳුර ගන්නවා. ඒකක දහස් මිලියන. එහෙනම් මෙතන එනවා 50 මිලියන 532,004. 50 මිලියන 532,004. ඔන්න කතා. ඊළඟට රෝම ඉලක්කම් 3 ඉහත සංඛ්‍යාවේ දෙකේ ඉලක්කම මේ ඉන්නේ. right
පිහිටි ස්ථානය, යාගේ ස්ථානය අහනවා පුතා මේ. එක ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය. එහෙනම් යාගේ ස්ථානය 10 ස්ථානය. ඊළඟ ස්ථානියගේ අහනවා පුතේ 10 ස්ථානය නම් ස්ථානියගේ 1000යිනේ. ඊළඟ නිරූපිතගේ අහනවා 1000ව දෙකක් කියන්නේ පුතා නිරූපිතගේ අපිට එනවා කීයක්ද 2000ක්. ඉතින් ආදරණීය දුවේ පුතේ අපි මේ කතා කරලා ඉවර කරේ ඔයාලගේ මොඩියුල් අංක 1 පළවෙනි පරිච්ඡේදයේ අවසාන කොටස. එහෙම නැත්නම් සංඛ්‍යා කලාප කියන කොටසට අදාළව right පසුගිය පරණ විෂය නිර්දේශයේ 6 ශ්‍රේණියේ දුවා දරුවන් පේපර් වලට ලියපු ප්‍රශ්න කිහිපයක් තමයි අපි මේ විදිහට සාකච්ඡා කරේ. ඉතින් පුතා පළවෙනි පාඩමට අදාළ වන අපි සංඛ්‍යා කලාප සහ ස්ථානීය කියන කොටස් දෙකට අදාළව පහුගිය විභාග ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරා පරණ විෂය නිර්දේශයෙන් right අපි මොඩියුල් ක්‍රමයට උගන්වලා ඒ අදාළ ක්‍රියාකාරකම් ටික කරලා ඒක අදාළ ඇසෙස්මන්ට් ටික කරලා ඔන්න ලස්සනට එනවා පිළිවෙලට යනවා අපි ගමන right ඒ වගේම පුතා මේ විදිහට අපි 6 ශ්‍රේණියේ සියලුම මොඩියුල් සඳහා මේ විදිහට නොමිලේ YouTube එක හරහා ඔබට ප්‍රශ්න සාකච්ඡාවක් අරගෙන එනවා. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක දිගටම යාළුවන්ට දැනගන්න මේක ෂෙයා කරන්න. හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. එතෙක් ඔබට ජය.